අයියේ අද ප්‍රේක්ෂකයෙක් විදිහට චිත්‍රපටය නරඹද්දී දැනෙච්ච හැඟීම කියමු. හැමදාම තියෙනවා වගේ වගකීමක් කුතුහලය ඇත්තම කියනවා නම් සියුම් චකිතයක් මොකද චිත්‍රපටයක අපි ගත්ත උත්සාහය ඒ ආකාරයෙන්ම සාර්ථක වෙලා තියෙනවද කියන එක අපිට හොඳ වුණාට සමහරවිට ප්‍රේක්ෂකයන් බලනකොට ඒක අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ මට එහෙම වෙලා තියෙනවා සමහර අවස්ථාවල. ඉතින් ඒ කෙසේ වෙතත් ඒ වෙන සියලු අදහස් එක්ක චිත්‍රපටය නරඹද්දී සහ ආදරණීය අපේ මාධ්‍යසකයෝ සහ අපේ ආදරණීය කලා ක්ෂේත්‍රයේ හිතවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපි ගත්ත උත්සාහය චිත්‍රපටි කණ්ඩායම බලාපොරොත්තු වුණටත් වඩා තවත් ඉදිරියට ගිහිල්ලා තියෙනවා කියන වගේ අදහසක් අපි හැමෝටම තියෙන. ඉතින් ඒක නිසා දැන් ඉතින් පොඩ්ඩක් සැහැල්ලුවෙන් ඉන්නවා. නමුත් ඉතින් ඒක ඉවරයක් වෙන්නේ නැහැ. මොකද අපි තවත් චරිතයකට සූදානම් වෙන්න ඕනේ. තව වැඩවලට අපි ලෑස්ති වෙනකොට අපි දවසින් දවස අලුත් දේවල් වලට අපිට හුරු වෙන්න ඕනේ. ඉතින් හැමදාමත් වගේ ඉතින් මේ අවස්ථාව සතුට මිශ්‍ර වෙච්ච සියුම් ආඩම්බරයක්. මොකද ඒ ගත්ත උත්සාහයන් සාර්ථකයි කියලා අද තිරේ මත දකිනවා. මම තව දෙයක් අහන්න සූජානියක් වඩා මට කලින් හම්බුණා කතා කරන්න. එයාගෙන් ලැබිච්ච කමෙන්ට් එක මොන වගේද? යත් එක මට තාම හරියට කතා කරන්න හම්බුනේ නැහැ. මොකද අපි මෙහි මුල් වරට එක වතාවක් නරඹද්දී අපි ගිලිහුණු තැන් සහ සාධනීය තැන් ගොඩාක් දේවල් ගැන කතා කරා. අද ඉතින් ගිහිල්ලා තමයි බලන්න ඕනේ. මොකද යන වෙලාවේදී මට පොඩි සියුම් ප්‍රතිචාර වගේක් මට දැක්ුවා මේ ඒ සමහර ඉතාලම හොඳට කෙරිච්ච තැන්වලදී. ඒ වගේම මම හිතන්නේ ඇයට තව අදහසක් ඇති. ඒ කියන්නේ අය හැම වෙලාවෙම මගේ රංගනය ගැන මට ඉන්න හොඳම ප්‍රේක්ෂිකාව. ඉතින් මගේ රංගනය දියුණු වෙන්න ඕන තැන් හොඳ තැන් සහ ඒ හැම දෙයක්ම ඉතාලම සියුම් අය නිරීක්ෂණය කරනවා. ඉතින් අයගේ කමෙන්ට් එක මම ගන්න ඕනේ. ඒක ටිකක් ඉතින් තව පරක්. අනිවාර්යෙන්ම ඒ වගේම ප්‍රේක්ෂක ජනතාවට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? ඔව් ඉතාලම ආදරෙන් ආරාධනා කරනවා මේක නරඹන්න. මොකද මේක ඇතුළ මේක සාමාන්‍ය චිත්‍රපටයකට එහා ගිහිල්ලා අපිට මේක ඇතුලේ යම් විදියක සමාජයේ කතාබහක් ඇති කරන්නට පුළුවන් මාතෘකාවක් අපි මේක හරහා මතු කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඉතාලම ගෞරවයෙන් ආරාධනා කරනවා හැමෝටම මේ චිත්‍රපටය නරඹන්න එන්න කියලා.